සුබ දවසක් වේවා යාළුවනේ. මම ඔයාලට වෙනස් විදියට නෙළුම් මලක් හදාගන්න විදිය තමයි කියලා දෙන්නේ. අපි මුලින් ගන්න ඕනේ මෙන්න මේ විදියට කාඩ්බෝඩ් එකක්. කාඩ්බෝඩ් එකෙන් අරන් සෙන්ටිමීටර් එක ප්‍රමාණයක් සිටිනසේ මේ පටි කපා ගන්න ඕනේ. මේ මම කපාගත්ත පටිය කපාගත්ත එකේ දෙපැත්ත ඉතුරු වෙන්න ඕනේ යාළුවනේ. මෙන්න මේ ආකාරයට මේක දෙපැත්තෙන් රවුමක් හිටිනසේ නවාගෙන මේක ස්ටේපර් කරගන්න ඕනේ. මෙන්න මේ විදියට මේ අපි ඉතුරු කරගත්ත ප්‍රමාණ තැනින් මේක ස්ටේපර් කරගන්න ඕනේ. මම ස්ටේපල් දෙකක් ගන්නවා. අනිත් පැත්තත් ඒ විදියම කරගන්න ඕන. අපිට මේක රවුමක් සිටිනසේ හදාගන්න බෑ. ඊට පස්සේ මේක උඩින් ඔහොම තියලා උඩින් තැලුවාම අන්න ඒ විදිය රවුමට හිටිනවා. අපි මේක අපිට මේක රවුමක්සේ තියාගන්න ඕන හින්දා මම මේකට කරනවා මෙන්න මේ ආකාරයකට පටි දෙකක් අරගෙන මේක ඇතුල් පැත්තෙන් මෙන්න මේ ආකාරයට තියාගෙන උඩින් ඉස්සෙල්ලම් ස්ටේපර් කරගන්න ඕනේ. උඩින් ස්ටේපර් කරාම ඊට පස්සේ යටිපැත්තෙන් අරක ඇදලා මේක රවුමක් සිටිනසේ තියාගෙන යටිනුත් අපි ස්ටේපර් කරගන්න ඕනේ. මේක පැත්තක් හරි යාළුවනේ. දැන් දෙපැත්තම මේ විදිහ කරගත්තාම තමයි අර සම්බරතාවය තියෙන්නේ. මම මේ පැත්තෙනුත් ඒ විදිහම ස්ටේපර් උඩින් ස්ටේපර් කරගත්තා. මේ පැත්තෙත් යටිපැත්තෙනුත් ඒ විදිහටම ස්ටේපර් කරගන්න ඕනේ රවුමක් හිටිනසේ. ඔයාලට මේකට පටි දෙක තුනක් වුණත් භාවිතා කරන්න පුළුවන්. මම දෙකයි භාවිතා කරන්නේ. මෙන්න මේ ආකාර රවුමක් නේ තියලා තියෙනවා. දැන් මේක අනිත් පැත්ත හරවලා අපිට අර වැඩි පටි දෙක කපලා දාන්න ඕනේ. මෙන්න මේ විදිහට කපලා දාන්න ඕනේ. මොන බලන්න යාළුවනේ දැන් මේක හරියට රවුමක් සිටිනසේ තියෙනවනේ යාළුවනේ. දැන් මේක කරන්න ඕනේ අපිට මේක රේණු හදා ගන්න ඕනේ. මේ ආකාරයෙන් මම ගත්තේ මෙන්න මේ කොලයෙන් මේ ප්‍රමාණය මෙන්න මෙහෙම ඉස්සරහා නවා ගන්න ඕනේ. මේ ආකාර නවාගෙන මේක ඉස්සරහා අඹර ගන්න ඕනේ. අපිට මේක ගම් ගාලා වුණත් හදා ගන්න පුළුවන්. එහෙම අවස්ථාවක් නැහැ. මේ විදිය මේ කරගත්තා නම් හරි. මම මේ ප්‍රමාණය ගත්තේ ෆෝන් එකක ප්‍රමාණයක ඩිස්ප්ලේ එක ප්‍රමාණයක කොලයක් තමයි ගත්තේ. මම මේ ආකාරයට මේ හදාගත්ත රේණු ටික මේ ආකාරයට අරගෙන අපිට මේකේ මේ රවුමේ වටේ ගාගෙනත් අපිට මේක අලව ගන්නත් පුළුවන්. මේ ආකාරයට. මේ පෙති වල ගාලත් අලව ගන්න පුළුවන්. මම පෙති එකක ගාලා ඔයාලට පෙන්නන්නම්. මේක එකක් කැලවුවාම අනිත් එක අලවන්න ඕනේ. එහෙමම වටේම අලව ගන්න ඕනේ. මම ඔයාලට මේ වීඩියෝ එක දික් වෙන හින්දා මම මේක කොළ 4-5කින් අලවලා පෙන්නන්නම්. ඊළඟ එක අලවනකොට අලවන්න ඕනේ අර දෙක අතරේ මැද්දෙන් අලවන්න ඕනේ. මෙන්න මේ ආකාරයට. අර දෙක මැද්දෙන් අලවන්න ඕනේ. මම ඔයාලට තව එකක් පෙන්නන්නම්. ඒ විදිය ඔයාලා අලව ගන්න. මේ තමයි මම සම්පූර්ණ අලවගත්ත එක. මම මේක යටිපැත්තෙන් අයි කොළ පාට අලව ගන්න ඕනේ. මේ තියෙන්නේ මම අර විදියම හදාගත්ත ඒ කොළ පාට. ඒ කොළ පාටත් අලව ගන්නේ ඒ විදියම තමයි. මේ ආකාරයට අලව ගන්නකොට මම කියන්නම් ඔයාලට තව දෙයක්. මේක වැඩි වෙලා මේක අපි ගම් ගාලානේ තියෙන්නේ මේ පාප්ප ගාලා තියෙන්නේ. ඒකින්ද ශනික වේලෙන්නේ නැහැ. ඒකින්ද ඔයාලා පොඩ්ඩක් අවුවේ තියලා ගත්තා නම් මේක ටිකක් වෙලා යනකොට මේක හොඳට වේලෙනවා. නැත්තම් මේක අර කඩා හැලෙන ප්‍රමාණය වැඩි. ඒකත් ඔයාලට කියන්න එපේ. මේ විදිහට අර විදිහටම තමයි දෙක අතරින් මැද්දෙන් එකක් අලවන්න ඕනේ. මේ තියෙන යාළුවනේ මම අලවගත් එක. මොකද මම මේක බිම තියන්න හදන ඒවා තමයි. ඔයාලට පුළුවන් මේක රැලි එල්ලලා එල්ලන්නත් පුළුවන්. මේ විදිහට මම බිම තියන රැලි එල්ලලා මම මේ බල්බ් එකට අල්ලලා පෙන්නන්නේ. මම මේක බිම තියන හින්දානේ.